ආයි කොහොමද? ඔන්න අද අපි ආවා කෝවස්පිටියේ සිරිපාලමා මගේ කුඹුරට. චමත්ගේ ට්‍රැක්ටරයෙන් අද මේ කුඹුර මඩ කරනවා. මේ කුඹුරට ට්‍රැක්ටරය දාපු ගමන්ම ට්‍රැක්ටරේ මඩේ එරුණා. දැන් හදන්නේ වෙනත් කුඹුරේ වෙනත් ට්‍රැක්ටරයකින් ආපස්සට මේ ට්‍රැක්ටරය අදින්න. ට්‍රැක්ටරේ හොල්ලන්නවත් බැරි වෙන්න ට්‍රැක්ටරේ රෝදෙන් භාගයක්ම දැන් එරිලා තියෙන්නේ මඩේ හිර වෙලා. බලමු ගන්න පුළුවන් වේද කියලා. මේ රතු පාට ට්‍රැක්ටරේ වැඩ කරන මල්ලිගේ නම තමයි චමත්. සාමාන්‍ය චමත් ට්‍රැක්ටරේට නැංගම ට්‍රැක්ටරේට උණ හැදෙනවා. චමත්ට අද ආපු ගමන්ම මඩ නාන්න සිද්ධ වුණා. බලන්න මේ කුඹුරු යායත් එක්ක තියෙන අවට පරිසරයේ ලක්ෂණ. ඔන්න දැන් එරුණ චමත්ගේ ට්‍රැක්ටරේ නම් ගොඩට ගත්තා. ට්‍රැක්ටරේ ගොඩට ගත්තත් මේ ඇදපු ට්‍රැක්ටරේ ටික වෙලාවක් තියෙනවා. මොකද ඇදපු ගමන් යන්නේ තව පාරක් එරුණොත් ආයෙ පාරක් එන්න වෙන නිසා පොඩ්ඩක් ඉඳලා බලලා තමයි යන්නේ. සාමාන්‍යයෙන් දවසකට මේ කුඹුරු ආයවල වල ට්‍රැක්ටර් 10ක් වගේ වැඩ කරනවා. ඉතින් කාට හරි උදව්වක් ඕන වුණාම නෑ බෑ නොකිය එකිනෙකාට උදව් කරගන්නවා. සාමාන්‍යයෙන් චමත් කුඹුරක් මඩ කරද්දී ට්‍රැක්ටරේ ඉස්සර රෝද දෙක ගොඩක්ම උඩ තමයි තියෙන්නේ. සාමාන්‍යයෙන් රෝද 4ෙන් චමත් වැඩ කරන්නේ ගොඩක් කලාතුරකින්. නැත්තම් ලොකු රෝද දෙකෙන් තමයි ගොඩක්ම චමත් වැඩ කරන්නේ. ඔන්න දැන් ආයේ එරුණා. මම කිව්ව නේද අර ට්‍රැක්ටරේ අර ඉස්සලා පාරට එරුණට පස්සේ අදපු ගමන් ගියා නම් ආයෙ පාරක් එන්න එනවා. ඉතින් මේ ඒ ට්‍රැක්ටරේ ටික වෙලාවක් නවත්තන් ඉදපු නිසා දැන් ආයෙ පාරක් ඒකෙන්ම අදින්න පුළුවන් වුණා. ඔන්න දැන් ආයෙ පාරක් ට්‍රැක්ටරේ අදිනවා. සාමාන්‍ය මේ වගේ කුඹුරු වැඩවලටදී ට්‍රැක්ටරේ දම් වලක් ඒ වගේම ග්‍රීස් පොම්පයක් උලන් ගහන පොම්පයක් සාමාන්‍ය ට්‍රැක්ටරේක වරදින්නේ නැහැ. හැම ට්‍රැක්ටරේම තියෙනවා. සාමාන්‍යයෙන් රොටරි ගහද්දී රොටරිය ළඟවත් ඉන්න හොඳ නැහැ. විවිධ අනතුරු වෙන්න පුළුවන්. බලන්නකෝ මේ රොටරියේ තියෙන තලවලට අපි අහු වුණොත් අපි බ්ලෙන්ඩර් වෙලා යනවා. ඔන්න මම කිව්වා නේද චමත් ගොඩක්ම කැමති රෝද දෙකෙන් වැඩ කරන්න කියලා. ඔහු මෙහෙම කුඹුරේ පොඩි වැඩ කෑල්ලක් දැම්මට ප්‍රධාන පාරේ යද්දී හරිම නීතිගරුක විදිහට යන රියදුරෙක් කියලා විශේෂයෙන්ම මතක් කරන්න ඕන. මේ කුඹුරු යාය පිටලා තියෙන්නේ සියඹලාන්ඩුව ප්‍රදේශයේ. සියඹලාන්ඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ කෝංගස්පිටිය කියන ගමේ තමයි මේ කුඹුරු යාය තියෙන්නේ. මේ සුගලා දේවී වැවට අයිති කුඹුරු.
ඔන්න දැන් එරුණු ට්‍රැක්ටරේ අදින්න ආපු ඉතිරි ට්‍රැක්ටරේ අයියා දැන් යනවා. විශේෂයෙන් මතක් කරන්න ඕනි මේ අවස්ථාවේදී ට්‍රැක්ටරේ එරුණා කියලා දන්නපු ගමම මේ අයියා එරුණ ට්‍රැක්ටරේ අදින්න ආවා. මේ කුඹුරු යායත් එක්ක අර ඈතින් පේන කන්ද තමයි ගොවිඳුහෙල කන්ද. මේක සීගිරිය වගේ ඓතිහාසික කන්දක්. ඔන්න චමත්ගේ ට්‍රැක්ටරය ආය පාරක් මඩේ එරිලා. දැන් නම් අර කලින් ඇදපු ට්‍රැක්ටර් ගියපු නිසා ආය පාරක් කතා කරන්න බෑ. ඒ නිසා දැන් කරන්නේ ට්‍රැක්ටරේ අදින්න ට්‍රැක්ටරේ රෝදට දිග පොල්ලක් බදිනවා. ඒ දන්වල දාලා දිග පොල්ලක් බැදපු. ඒ පොල්ල යටට ගිහින් එරිලා තියෙන රෝදේ උඩට එනවා. රෝද දෙකම එහෙම පොල්ලක් බැදලා පොල්ලක් බැදලා තමයි ගොඩ ගන්නෙ. මට අඳුනලා දෙන්න බැරුණානේ. මේ ට්‍රැක්ටරේ උඩ ඉන්නේ චමත්. ඒ දැන් අපි දන්නවනේ. ඉතිරි දෙන්න තමයි ට්‍රැක්ටරේ දැන් දන්වල ලිහන්නේ සිරිපාල මාමා. ඒ වගේම නියරේ හිටගෙන ඉන්නේ තරංග අයියා. ඔන්න මේ ආකාරයට තමයි දන්වල දාලා පොල්ලක් බඳින්නේ. ඔන්න දැන් ඉතිරි රෝදටත් පොල්ල බඳින්න යන්නේ. ඔන්න ගොඩක් අමාරුවෙන් ට්‍රැක්ටරේ උඩ එනවා. මෙහෙම එනකොට සමහර වෙලාවට තියෙන දම් වලට රෝදේ ඇඹරෙනවා. සමහර වෙලාවට හිතෙනවා මේ දැන් පැලයි කියලා. ඔන්න ගොඩට ආවා. ඔන්න ගොඩක් අමාරුවෙන් ට්‍රැක්ටරේ ගොඩට අරන් වටයක්වත් යන්න බැරුණා. ආයෙත් එරුණා. ඔන්න ට්‍රැක්ටරේට පොල්ල බදින විදිහ දැන් අපි ළඟටම ගිහිල්ලා බලමු. මෙන්න මේ විදිහට පොල්ල දාලා ට්‍රැක්ටරේ
ටියුබ් එකේ වෑල්ල ගහුවෙන්නේ නැති වෙන්න දන්වල දාලා මේ පොල්ලේ බඳිනවා. ඊට පස්සේ පොල්ල ඇඹරිලා යටට පොළොව යටට යනවත් එක රෝදෙත් එක්ක රෝදි ඉස්සෙනවා. ඔන්න කට්ටිය අද චමත්ගේ වැඩ කෑල්ල හොඳ නම් මේ channel එක subscribe කරලා වීඩියෝ එකට like comment කරලා යන්න කියලා ආරාධනා කරනවා.